අද අපි ඉගෙන ගන්න යන්නේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා. මම උදාහරණයක් ගන්නම්. මම ගන්නවා පුතේ 7න් 9 කියන විෂම භාගය. මේ භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරන එක නම් හරිම ලේසියි. ඒ තමයි ඉස්සෙල්ලාම අපි බලනවා ලවයේ ඉන්න ගාන. ඒ කියන්නේ 9ට 7 ඒවා කීයක් තියෙනවද කියලා. 9ට 7 ඒවා 1යි තියෙන්නේ නේද? එහෙනම් 9ට 7 ඒවා 1යි. ඉතුරු වෙනවා කීයක්ද? 2ක්. එහෙනම් අපි 7 ලියා ගන්නවා. ඒ කියන්නේ හරේ ඉන්න සංඛ්‍යාව 7. එයා එහෙම ලියා ගන්නවා. 7 වරක් 1 7යි. 7 මේ එකෙන් ගුණ කරනවා. 7 වරක් 1 7යි. ඉතුරු වෙනවා 9 වෙන්න 2ක්. එහෙනම් අන්නේ ඉතුරු 2 අපි උඩින් ලියා ගන්න. හරි. එතකොට 7 වරක් 1 7යි. ඒ 7ට 2ක් එකතු කරාම 9යි. එහෙනම් මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාව, මේ තියෙන්නේ විෂම භාගය. අපි තව උදාහරණයක් බලමු. මම ගන්නවා 5න් 16. 5න් 16 කියලා කියන්නේ විෂම භාගයක්. මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න අපි බලනවා 16ට 5 ඒවා කීයක් තියෙනවද කියලා. 16ට 5 ඒවා තියෙනවා කීයක්ද? 3ක් නේද? එහෙනම් අපි ඒ 3 මෙහෙම ලියා ගන්නවා. 5 ලියා ගන්න හරයි. එතකොට 5 3ෙන් ගුණ කරාම 5 අරක් 3 15යි. 15යි 16 වෙන්න ඉතිරි 1යි. එහෙනම් ඒ 1 අපි උඩින් ලියා ගන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕනෑම විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. තව උදාහරණයක් බලමු. මම ගන්නවා 2න් 9. 2න් 9 කියලා කියන්නේ විෂම භාගයක්. දැන් අපි බලනවා ඉස්සෙල්ලම 9ට 2 ඒවා කීයක් තියෙනවද කියලා. කීයද 9ට 2 ඒවා? 4යි නේද? 4 ලිව්වා. 2 ලියා ගන්න හරයි. දැන් 2යි 4යි ගුණ කරන්න. 2 වරක් 4 8යි. ඉතුරුයි 1ක්. අන්න ඒ 1 උඩින් ලියන්න. හරි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕනෑම විෂම භාගයක් පහසුවෙන්ම මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න.